ආයිබෝන් යාළුවෝ ඉතින් ඔන්න අද මම ලෑස්ති වෙලින් රසම රස කුකුල් මස් කරියක් හදාගන්න මේ විදියට හදලා කාපු අයත් ඇති කාපු නැති අයත් ඇති ඒ කවුරුත් ඉතින් මේ රෙසිපියට හදලා බලන්නකෝ ආයේ ඔය තියෙන කපාගත් කුකුල් මස් ටික ඕම් ඔය බෝතල් වල පිළිවෙලට තියෙන තුනපහ කාකුඩු ගම්මිරිස් කුඩු මිරිස් කුඩු ඉන්පස්සේ ඔන්න භාජනයේ තියෙන අවුමිරිස් නමිරිස් තක්කාලි අනිත් භාජනයේ තියෙන ඉතින් පොඩියට කපාගත් සුදු ලුණු බීලුණු රම්පේ කරපිංච එනසල් කරාබුණටි සාදික් අනිත් අතන තිබුණේ ඉතින් ලුණු කුඩුයි පොල් තෙලුයි දෙක මේ වුණාට ඉතින් මෙතන මස් කිලෝ දෙකමාරක්ම තියෙනවා ඊට පස්සේ ඉතින් මේකට මස් කරි කහ කුඩු ලුණු කුඩු පොල් තෙල් ලැබින්දකුත් එකතු කරනවා ඒත් එක්ක ඉතින් මිරිස් කුඩු ටිකකුත් දාලා මේක කලවම් කරගන්න එක තමයි ඊළඟට තියෙන්නේ ඉතින් යාළුවනේ මේකත් කලවම් කරගන්න නම් ඕන අතින්ම තමයි අතින් හොඳට ලුණු මිරිස් තුන පහ එකතු වෙන්න හොඳට කලවම් කරා නම් මේක টොප් එකට එනවා මෙතන ඉතින් භාජන වල ආයුධ වල නම් පොඩි අඩුපාඩු තියෙනවා ඒවට ඉතින් අපි පුළුවන් විදියට ආදේශක යොදාගෙන මේ වැඩේ කරනවා මොකද ඉතින් අපි මේවා හදන්නේ මේ බෝඩි මේනේ ඊට පස්සේ ඉතින් ඔය කලවම් කරගත්ත මාස් එක විනාඩි 15ක් 20ක් සෙට් වෙනකන් තියන්න ඕනේ ඊළඟට ඉතින් තම්බන්න කරකන්න බදින වැඩේ තමයි තියෙන්නේ මේ විදියට පොල් තෙල් ටිකක් දාලා ඉතින් රත් වෙනකොට මම ඉස්සෙල්ලම චූටියට කපාගත්ත සුදු ලුණු ටික මේකට දාගන්නවා ඊට පස්සේ ඉතින් ටිකක් මේක බැදෙන්න හෙට මෙහෙට පොඩ්ඩක් කරකවන්නත් ඕනේ අනිවාර්යෙන් යාළුවනේ ඔයාලා මේ විදියට හදලා කාලා බලන්න මේක මාරම රස රෙසිපි එකක් ඊළඟට ඉතින් මම එකතු කරගන්නේ රම්පේ ටික දාලා පොඩ්ඩක් කලවම් කරගන්නවා ඒ ටික තෙලේ බැදෙන අතරේ ඉතින් මම එනසල් කරාබුටි සාදික්ක තමයි එකතු කරන්නේ කුරුඳුත් තියෙනවා මේකට පොඩ්ඩක් දාන්න අපි ළඟ ඉතින් කුරුඳු තිබ්බේ නෑ මේකට දාන්න අපි නම් ඉතින් හිටී ගමන් මේ වගේ රස වෙනස් කෑම වර්ග හදලා කනවා උයාගෙන කනවා කියන එකේ ඉතින් වෙනම රසයක් වෙනම ගතියක් වෙනම මාතල් එකකුත් තියෙනවනේ ඕම් ඔය එකතු කරගන්න දිගට කපාගත්ත අවු මිරිස් එක මිරිස් ලෝවේ රජ්ජුරුව කියනවා ඉතින් වෙන කවුද නයි මිරිස් මිසක් එක පැතිවල ඉතින් මේකට එඬේරි මිරිස් පෙට්ටි මිරිස් හෝ මිරිස් කියලා කියනවනේ ඔන්න ඔය ටික කොහොම ටිකක් කලවම් කරලා ඊට පස්සේ අපි මේකට කරපිංච එකතු කරගන්න ඕනේ කරපිංච කියන්නේත් ඉතින් කෑමකට රසයක් සුවඳක් එකතු කරන්න නැතුවම වෙරි දෙයක්නේ රසයක් සුවඳක් විතරක් නෙවෙයි ඉතින් මේකේ මාර ගුණයක් තමයි තියෙන්නේ ඕම් ඔය අතරතුරේ ඉතින් තාදේකුත් මතක් කරන්නම්කෝ මතකතුව මේ වීඩියෝ එක බලලා මේක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න ඒ වගේම අමතක නොකර ෆලෝ කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකකින් ගුණා කියන්නකෝ ඔන්න ඉතින් ඊළඟට මේකට අපි ලොකුට කපාගත්ත බීලුණු ගෙඩි ටික එකතු කරගත්තා බීලුණුත් ඉතින් ගොඩක් වැදෙන්න ඕනේ නැහැ ඒකට ඊළඟට අපි තක්කාලි තමයි එකතු කරන්න යන්නේ තක්කාලි කෑමකට එකතු කරගත්තාන් ඉතින් ඒකේ ස්වාභාවික රසයක් තමයි තියෙන්නේ මං ඉතින් චිකන් කිලෝ දෙකමාරක් ඉඳ ඒකට හරියන්නේ නැති වෙන්න තක්කාලි ටිකක් නැහැමින් එකතු කරගත්තා ඕගොල්ලෝනුත් ඉතින් හදන ප්‍රමාණය සලකා බලලා අවශ්‍ය පරිදි ප්‍රමාණයට ගන්න ඊට පස්සේ ඉතින් මේක පොඩ්ඩක් තෙලේ තැම්බෙන්න දෙනවා මෙන්න මේ විදියට කලවම් කර බලන්නකෝ ඉතින් ඒ ගානට පදන් වෙලා එනකොට මේකේ තියෙන ලස්සන දැන් ඉතින් මේකට මදිපාඩු මිරිස් තුරු පහ ටික දාගන්න තමයි තියෙන්නේ අපි නම් මේක ටිකක් සැරට හදනවා ඒක නිසා මිරිස් කුඩු ටිකක් නැමින් දානවා අමු මිරිස් නයි මිරිස් ගම් මිරිස් සහ වේලිච්ච මිරිස් කුඩු මේ ඔක්කොම සැරජා දිනවා ඔක්කොම ටික මේකට එකතු වෙනවා එක ඒවායේ එක රසයන් තියෙන හින්දා මේ හැම වර්ගයකින්ම දාන එක තමයි හොඳ මිරිස් කුඩු දාලි ඉවරලා ඉතින් දැන් ඕන් ඔය දාන්නේ තුනපහ කුඩුත් ඉතින් ප්‍රමාණය හැටියට සලකා බලා රසපදමට ගැලපෙන විදියට දාගන්න ඕනේ ඕන් ඔය ඊළඟට දානලා ඇත්තේ මස් කරි මේ ඉතින් කලින් පදන් වෙන්න තියු මස් ටිකටත් දාලා කලවම් කරලා තියෙන නිසා පරිස්සමට දාගන්න ඕනේ ඊට පස්සේ ඉතින් ටිකක් මේක එන්දෙන් හෙට මෙහෙට කලවම් කරගන්නත් ඕනේ කලවම් කිරීමෙන් පස්සේ තියෙන ටිකක් මේක තෙලේ බැදෙන්න දෙන එක මේ මිරිස් තුන පහ ටික තෙලේ බැදෙන එක අමුතුම ගතියක් තමයි මේකට එන්නේ ඔන්න බලන්නකො මේ ටික කලවම් වෙලා කියලා එනකොට මේකට එන ලස්සන පාට ඔන්න දැන් යාළුවනේ හොඳ ගානට ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් දෙයියනේ කියලා මේකට මස් ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. මේ වෙනකොට ඉතින් මේ මස් එකට හොඳට මිරිස් තුන පහ ලුණු ඔක්කොම අල්ලලා තමයි තියෙන්නේ. ඔය මස් ටික දාලා ඉතින් දැන් හොඳට කලවම් කරගන්න තමයි මේක තියෙන්නේ. මොකද මේ බෙදගත් මිශ්‍රණෙත් එක්ක මේ මස් ටික හොඳට කලවම් වෙන්න ඕනේ. මම නම් ඉතින් මෙන්න මේ විදිහට හොඳට උඩ යටිකුරු වෙන්න මේක කලවම් කරා. ඕම් ඔය විදිහට කලවම් කරලා ඉවර වෙලා ඉතින් මේක තෙල් එකත් එක්ක සෙට් වෙන්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මස් ටික මේ තෙල් එකේ ටිකක් තැම්බෙන්න දෙන්න ඕනේ. ඒකෙනුත් ඉතින් මේකට අමුතුම රසයක් නෝ එකතු වෙන්නේ. ඒ වගේම ඉතින් මේක අඩු ගින්දරේ තියාගන්න සිහිය පිහිටවා ගන්න ඕනේ. ඒ මොකද මේක හොදි ගතිය අඩු නිසා හට්ටිය අඩියට මස් ටික අල්ලන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඕම් දැන් නම් ඉතින් තෙලේ තැම්බුණා ඇති. දැන් මේකට වතුර ටිකක් දාගන්න ඕන. අපිට අවශ්‍ය කරන හොදි ප්‍රමාණය සහ මස් ටික තැම්බීමට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය සලකා බලා තමයි මේකට වතුර එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මේක කලවම් කරලා කියලා තැම්බෙන්න තියන්න තමයි තියෙන්නේ. හොඳට තැම්බෙන්න නම් ඉතින් සාමාන්‍ය ගින්දරේ විනාඩි 15ක් 20ක්වත් තියෙන්න ඕන. ඕම් බලන්නකෝ ඉතින් තැම්බීගෙන එනකොට කොහොමද කියලා. ඕම් කොහොම හරි දැන් තමයි මස් එක ගානට පදමට ආවේ. ඕම් ඉතින් මුලින්ම රස සහ ගුණ බලන්න මම ඉදිරිපත් වුණා. කෑල්ලක් කරන් කාලා බැලුවා යාළුවනේ ඇත්තටම කියලා වැඩක් නැහැ. නියම ගානට නියම පදමට නියමට මස් ටික ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් මේ විදියට එකපාරක් හරි හදලා කාලා බලන්න. කාලා බලලා ගුණ මටත් කමෙන්ට් එකකින් කියන්නකෝ. ඔන්න ඉතින් මේ එපිසෝඩ් එක සමාප්තයි. මතකද මගේ අලුත් YouTube channel එකත් subscribe කරගෙනම යන්න. එතකොට ඔයාලට ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඒ වීඩියෝ එක බලා ගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් බැලුවට බොහොමත් ස්තුතියි. ඕන් එහෙනම් මං ගියා.